තප්පර 90ක් වාට හුස්ම අල්ලන් ඉන්න කියලා කිව්වොත් වාට ඉන්න පුළුවන්ද? ඒ විතරක් නෙමෙයි. ඒ තප්පර 90න් පස්සේ උෂ්ණත්වය සෙල්සියස් අංශක −50ක් වගේ පහත වැටෙනවා. ඔක්සිජන් එහෙමත් ගොඩක්ම අඩු වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔයා මොකද කරන්නේ? ඔයාට ජීවිතුන් අතර ඉන්න පුළුවන් වෙයිද? ලෝකයේ මිනිසුන් හොර රහසේ රටවල් අතර ගමන් කිරීමට කොතරම් අවදානමක් ගන්නවද කියලා අද වීඩියෝ බලුවොත් ඔයාට හිතා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ මරණයේ සීමාවෙන් එහාට ගිය අතිශය භයානක ගමනක් ගැන තමයි අද වීඩියෝෙන් අපි ඔයාලට කියන්න යන්නේ. ඇෆ්ගනිස්තානයේ කාබුල් සිට ඉන්දියාවේ දිල්ලි දක්වා ගුවන් යානික මගී මැදිරියේ නෙවෙයි රෝද සම්බන්ධ කරන කොටසේ සැඟවි මරණය පරදවාගෙන ආපු 13 හැවිරිදි ළමයෙක් ගැන තමයි මේ වීඩියෝෙන් අද අපි කියන්න යන්නේ. ඉතින් යාළුවනේ channel එක subscribe කරගෙනම අපි යමු අද වීඩියෝ එක බලන්න. මේ සිද්ධිය වාර්තා වෙන්නේ මේ මෑතකදී ඇෆ්ගනිස්තානයේ කුන්දුස් පළාතේ මේ තරුණයා තම ජීවිතේ පරදුවට තබා මේ තීරණය ගත්තේ කුතුහලයටද නැත්නම් යම් දැඩි බලාපොරොත්තුවක් නිසාද කියන එක තාමත් පැහැදිලි නැහැ. සමහර වාර්තා කියනවා මොහු ඉරානයට යන්නට උත්සාහ කරලා වැරදීමකින් දිල්ලි බලා යන ගුවන් යානයට නැග්ග කියලා. ඔහු කාබුල් ගුවන්තොටුපළට රිංගලා කිසිවෙකුට නොදැනෙන්නට කිම් එයා ගුවන් සේවයට අයත් RQ-44.1 ගුවන් යානයේ පසුපස රෝද කුටිය තුලට රිංගලා සැඟවෙලා තිබෙනවා. මේ කොටසේ තමයි ගුවන් ගමනේදී යානයේ රෝද ඇතුළට ඇද ගන්නා තැන. මේක වික්‍රමයක් නෙවෙයි. මේක දිවි ගලවා ගැනීමේ සටනක්. ගුවන් යානය ගුවන්ගත වූ පසු රෝද මැදිරියේ දොර වැසී යනවා. ඊට පස්සේ තමයි සැබෑ අභියෝගය පටන් ගන්නෙ. ගුවන් යානය අඩි 30000කට වඩා ඉහළට ගමන් කරන විට එම මැදිරිය තුල පීඩනය පාලනය වෙන්නේ නැහැ. මේ උසේදී මිනිස් සිරුරට හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන්නේ නැති නිසා බොහෝ වෙලාවට සිහිය නැති වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ උසකදී උෂ්ණත්වය සෙල්සියස් අංශක -40 සිට -60 දක්වා පහත වැටෙනවා. මේ උෂ්ණත්වය නිසාම මිනිස් සිරුරට ක්ෂණිකවම අධික සීතලක් ඇති වී අවයව කැටි ගැසීමට පත් වෙලා මරණයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම රෝද ඇතුළට ගැනීමේදී යන්ත්‍ර සූත්‍ර වලට තෙරපීමෙන් මරණයට පත්වීමේ අවදානමකුත් තියෙනවා. නමුත් මේ 13 හැවිරිදි දරුවා මිනිත්තු 90ක් මේ භයානක ගමන ආවේ මරණයේ සියලු අනතුරු පරදවමින්. විශේෂඥයන් පවසන්නේ ගුවන් ගමන් කාලය අඩුවීම නිසා ඔහුට දිවි ගලවා ගැනීමේ වාසනාව ලැබෙන්නේ නැති කියලා. මේ ගමනේදී ඔහුට සිහිය නැති වුණා නම් අධික සීතල නිසා ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වී මොළයට හානි වීම අවම වෙන්න ඇති බවටයි විද්‍යාඥයන් පවසන්නේ. මේ ගුවන් යානය ඉන්දියාවේ දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස්වීමෙන් පසු නියමුවන් ගමන් ගන්නා පතය අසල කලබලකාරී දසුණක් ගුවන්තොටුපළේ සේවකයෙක් දැකලා තිබෙනවා. සුදු පැහැති ඇඳුමකින් සැරසුණු අවුල් වූ විලාසයක් සහිත මේ දරුවා තනිවම ධාවන පතය අසල ඇවිදිනවා ඔහු දැකලා තිබෙනවා. ඊට පස්සේ ඔහු ක්ෂණිකව ආරක්ෂක අංශවලට දැනුම් දීලා තිබෙනවා. ඊට පස්සේ ආරක්ෂක අංශ විසින් පැය ගාණක් මේ දරුවගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා. මෙම සිදුවීම අතිශය බරපතල ආරක්ෂක උල්ලංඝනයක් ලෙස ජාත්‍යන්තර සලකනවා. කොහොම වුණත් මේ 13 හැවිරිදි දරුවට නීතිමය වශයෙන් දඩුවම් කළ නොහැකි අතර ඔහුව ඉක්මනින්ම එදිනම ගුවන් යානයකින් කාබුල් වෙතට පිටත් කරලා තිබෙනවා. මෙම පිරිමි ළමයාගේ කතාව අපගේ ජීවිත ගැනත් ලෝකයේ ගැනත් නැවත සිතීමට යමක් ඉතුරු කරනවා. ඔබ තප්පර 90ක් හුස්ම තියාගන්න වෙහෙස වෙනවා වගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන මේ වගේ සැබෑ මිනිසුන් ලෝකයේ ඉන්නවා. ඔයාලා හිතනවද මේ දරුවගේ ක්‍රියාව වික්‍රමයක් කියලා? නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක ප්‍රතිඵලයක්ද? ඔයාලා හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ඔයාලා තමත් වර්ල්ඩ් ගවසේ subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඒ වගේම ඊට අපෙන් තිබෙන notification button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගමන් චල්මා අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.